හලෝ යාළුවනේ කොහොමද? මම මේ දවස්වල ඉන්නේ දැන් ලංකාවට එන්න නිසා අපි හිටපු ගෙදර අපි මේව කරා ඒක දැන් දීලා දැන් දුව අවුරුදු දෙකමාරකට කලින් එයා තනියම ගියානේ. එයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලාත් එක්ක සිටි එකේ කියන්නේ හොස්පිටල් එකේ තියෙන ඕක්ලන්ඩ් හොස්පිටල් එකට තියෙනවා නවතින්නේ රට මේ එපාර්ට්මන්ට් දුව එකට ගියා. ඊට පස්සේ මගේ පුතා තමයි හිටියේ බොහොම එක්කෙන. ඊට පස්සේ එයාත් මං කිව්වා යන්න දැන් තනියෙන් ඉන්න කියලා. ඊට පස්සේ ඉතින් මට දුකයි. ඊට පස්සේ මම මෙහෙ එහෙමයි. ඊට පස්සේ මං ආවා පොඩි වෙනසකටත් එක්ක දැන් මම මෙතන මාසයක් වෙනවා. එහෙම ඇවිල්ලා ඉන්නවා. මම ඒක පෙන්නන්න මගේ තාම ඇඳ එහෙම හදලා නැහැ. ලස්සනට ඇඳ එහෙම හදලා මම පෙන්නන්නම්කෝ. ලස්සන ඒරියා එක මං ඉන්නේ. ඉතින් anyway දැන් අපි ලංකාවට එන දැන් අනුර කුමාර කියන්නේ අපේ දුරින් ඥාතියොත් වෙනවා. අපේ මල්ලි අපේ නෑනාගේ පැත්තට අපේ ඥාති වෙනවා. අනුර කුමාර මම හොඳට දන්නවා. මේ දවස්වල මම පෝට් එකේ වැඩ කරන කාලේ මම කැලණිය කැම්පස් එක කිට්ටුව හිටියේ. එතකොට මගෙත් ඒක අවුරුදු දෙකක් විතර එයා අපිට වඩා වැඩිම අනුර කුමාරයා. අනුර කුමාරයා අපි කියන්නේ ඒ දවස්වල අනුර කුමාරයා. ඉතින් මේ anyway ඉතින් දැන් අපේ ලංකාවට එන්න හදන්නේ මේ ගැටඹේ රාජෝපනාරාමේ ඉන්නේ අපේ ලොකු අපච්චි සතුනේ හිටිය ගැටඹේ රාජෝපනාරාමේ දැන් ඉන්නේ කැපිටියා සිරිවිමල හාමුදුරුවනේ දැන් ඉන්නේ විහාරාධිපති හාමුදුරුවෝ. එතකොට ඒ දවස්වල අපේ දහම් පාසල කරේ රතනවස හාමුදුරුවෝ දැන් අපවත් වෙලා අපේ ලොකු අපච්චි සතුත් අපේවත් උනානේ. ඉතින් anyway ඉතින් අපි බලමු දැන් හොඳයිනේ නුවර මිනිස්සු ටික ඔක්කොම හොඳ තැන් වල ඉන්නේ දැන් සූරිය බණ්ඩාර චන්දන සූරිය චන්දනයි ඒතර සද්ධා මංගල සූරිය බණ්ඩාර අය ඒගොල්ලෝ වෙද මහත්තුරු ඒගොල්ලන්ගේ මුත්තලා හැම වෙද මහත්තුරු ඒතර අපේ ලොකු අත්ත තමයි අන්තිම ආරච්චිලා රාජසිංහ රජුරෝ දුන්න තම සන්නසක් තියෙනවා අපේ ගෙදර ගොඩක් ඒවා අපේ ගෙදර තිබුණ බඩු ඔක්කොම අම්මලා මෙහි නිව්සීලන්ත එන්න ඕනේ හින්දා අනිත් එක අපේ ගෙවල් හදන්න ගත්ත නිසා පරණ ගෙවල් ඒවා කොහොම නූර කටුකෙට දුන්න භාගයක් හරිය. අපේ මල්ලි ඔය අඩි පෙට්ටි තිබුණා. මං කවර වියන් ඇඳ විතරක් මට තියන්න අනිත් ඒවා අර කෑලි තුනේ අල්මාරි ගොඩක් ඔය තඹ පිත්තල බඩු ගොඩක් තිබුණා ඔය ගෙවල්. ඒවා දැන් ගන්න ඕනේ ඇන්ටික් බඩු හින්දා. anyway ඉතින් මම ඉතින් මේ කට්ටියට කතා කරන්න ගත්තේ ඒකයි. අපිත් එනවා දැන් මගේ ගෙදර තිබු සියලුම බඩු කන්ට්‍රේන්ට් එකට පුරවලා තියෙන්නේ දැන්. anyway ඒක මම තාම මේක ස්ටෝරේජ් දාලා තියෙන ඉතින් ඒක ලංකාවට එවනවද ලංකාවේ තියෙනවනේ ඊට වඩා බඩු ගොඩක් ගන්න ඒවත් එක්ක අනිත් එක මගෙන් අහනවා මේ කට්ටිය මගේ ස්කින් කලර් එක කොහොමද කියලා මම ඉතින් නැචරල් ස්කින් තමයි මේ ඉන්නේ මට වඩා මේ ස්කින් එක ලස්සනයි අපේ පුතාගේ ගෝල්ඩන් කලර් දුවන ටිකක් චුට්ටක් මට වඩා ඩාර්ක් ඉතින් අපි දෙන්නට එන්න කියනවා මේ ටීවී ඇඩ් වලට මම ඔය ගියසරේ මේ සැරේ ක්‍රිකට් මැච් එක ඔය ඉස්සරේ සැරේ ක්‍රිකට් මැච් එක බලපුවම මම එතකොට පුතා පොඩි අපේ එතකොට මගේ එකක් දාලා තිබ්බා ට්වීට් ක්‍රිකට් ඇඩ් එක ක්‍රිකට් මොකද්ද මම ට්වී බිය ඇඩ් එකකට ඉතින් අපි ලංකාවේ රංගපාන්න කියන දේ උනට මෙහෙ අපි ගණන් ගන්නවා මෙහෙ ඉතින් කාන්තාවන්ට ලොකු තැනක් දෙනවනේ ඉතින් මේ ඒක කියන්න ගත්තා. දැන් අපේ අනිත් එක ප්‍රොජෙක්ට් එක ඉන්ටර්නැෂනල් මෙඩිටේෂන් සෙන්ටර් ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා ලංකාවේ දැන් ඒක ඔක්කොම අපේ අපේ නන්දක්කගේ පුතා තමයි ධර්මරාජ හිටපු හොඳම මේ ධර්මරාජ ඕල් බොයි. ඉතින් ඔක්කොම නුවර පැත්තේ මිනිස්සු දාගෙන තමයි අපි වැඩ කරන්නේ. හරි හොඳයි එහෙනම් මේ මම දැන් අප්‍රේල් 10 ඉන්නම් කියලා හිටියේ මට මේ පොඩි වැඩ වගේක් තියෙන නිසා කොහොමද දරදා ප්‍රදර්ශනේ බලන්න මම ලංකාවට එනවා. අවුරුදු ගානකට පස්සෙන් හම්බෙන්නේ. අපි සෙන්කඩගල පුරවරේ මිනිස්සු ඔය උදේ පාන්දර 5 මාරට තේවව පටන් ගන්නකොට ඒ බිරසද්ද ඇහෙනවා අපිට. ඒකට මාලිගාවේ පෙරහැරට වෙඩිල්ල පත්තු කරනකොට අප්පච්චි ඔන්න පෙරහැර පටන් ගත්තා කියලා. අපි පළවෙනි කුඹල් පෙරහැරයි පළවෙනි රන්දෝරි පෙරහැරයි ඒ දවස්වල බලනවා. පළවෙනි කුඹල් පෙරහැර බලන්නේ වස්දොස් ගෙවෙන්න කියලා. පළවෙනි රන්දෝරි පෙරහැර බලන්නේ ඊගව අවුරුද්ද හොඳ වෙන්න. වත බුලතින් සරු වෙලා එහෙම වෙන්න කියලා. ඒකල අපි අත්තම්මලා අපේ ඉන්නේ දිය කපන්න ගෙනියන ගැටමෙට. එතකොට අපි පඳුරලට යනවා මේ අත්තම්මලා ගෙදර මුල් ගම්පල. අපේ ලොකු අත්තම්මා ඉතින් අනේ මගේ අර ලස්සන චේන් එක කරන එක හදන්න දුන්න දැන් මම මේ වෙන චේන් එකක් දාගෙන ඉන්නේ. දැන් මම ගත්තා මට දුව මේක අරන් දුන්නේ පෙන්ඩන එක M කියලා. අර කලින් එක ඩයමන්ඩ් දාලා තිබුණ එක ඒක මේකට. ඒක බර වැඩි මේකට. ඒක බ්ලූ සෆායා දාලා මට පුතා අරන් දුන්නේ ඒක මගේ. පුතා
ළමයි දෙන්නත් හරි ඉන්නවා. ඉතින් අන්න ඒකයි අනිත් එක ළමයිට හොඳට උගන්ව ගන්න. මගේ අම්මා මට ඉගැන්නුවා මේ ජේ.බී. ජයසූරියගේ පොත් ජේ.බී. ජයසූරියගේ පොත් මැට්සෙම ඉගැන්නුවේ අම්මා අපේ මහාමා එයාගේ අප්පච්චි බෙරවර්ස් එකට ගිහලා ඊට පස්සේ සිල්වෙස්ටර් කොලෙජ් ගිහින් තිබුණා. අප්පච්චි ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්තා. අප්පච්චිගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ අරක මෙහෙම කියන්නේ. ඊට පස්සේ මම ගියා ඒකනායක මැඩම්ගේ ක්ලාස් වලට අපි ගියේ. ඒ වුණාට අප්පච්චි අපිට ඉංග්‍රීසි වලින් කතා කරා ගෙදර. ලොකු අප්පච්චි එහෙම ඉතර බස් එකේ නැග්ගම අපේ ලොකු අප්පච්චි චූටි දුව how are you කියලා මහා ඉංග්‍රීසි බස් එකේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි පුංචි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි වල අවශ්‍යතාවය අපිට දැනුණා. ඒ නැත්නම් ලොකු අප්පච්චිත් එක්ක කතා කරන්න බෑනේ. ඉතින් ඇත්තටම ලොකු අප්පච්චි අපිට කතා කරෙත් එහෙම නිසා තමයි. හරි විනෝදයිනේ ඒ කාලේ. අනිත් එක ළමයිට හොඳට උගන්ව ගන්න. ඉතින් මගේ දුව තමයි ඉතින් මම එදා හොස්පිටල් ගිය වෙලාවේ දැන් නර්සස්ලා ඔක්කොම සුදු ළමයි. ඒගොල්ලෝ මට හොඳට දැකලා පුරුදුයි. මං කෝගොල්ලෝ මට දැකලා පුරුදුයි කියලා බලපුවම සේන්ට් කෙන්ටගන් කියන මෙහි තියෙන ප්‍රයිවට් ස්කූල් එකක්. ලයිසියම් තියෙන වන්ද කොලම්බෝ ඉන්ටර්නැෂනල් වගේ ඒ වගේ ප්‍රයිවට් ස්කූල් එකක්. ඊට වඩා හයි ස්ටෑන්ඩඩ්. ඉතින් ඒ වගේ ළමයි ඉතින් හරි උදව් වෙනවා. ඕනේ තැනක ගියොත් දුවගේ යාළුවෝ මොකද හොඳ ඉස්කෝල වලට දාලා ළමයි උගන්වන්න. ඉතින් ඒ වගේ ළමයි හොඳ තැන්වල ඉන්නකොට පිළිගැනීමක් තියෙනවා අම්මලාට. ඕනේ තැනක. අනිත් එක තමයි මිනිසුත් එක්ක හරි උදව් කරන්න. මම නම් සෑහෙන මිනිසුන්ට උදව් කරලා තියෙනවා. ඉතින් සමහර මිනිස්සු නම් ඉතින් උදව් අපෙන් අරගෙන අපිට කතා බතාවත් කරන්න නැතුව ඉන්නවා. ඉතින් that's ඒගොල්ලන්ගේ එකනේ. අපි කරපු හොඳ අපි කරන කලට පව් මීරියේ මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. එහෙම තියෙනවා. අනිත් එක තමයි ඉතින් මේ මොකද්ද මේ අපිට මේ මිනිස්සු සැලකෙව්වත් එකයි අපි සැලකුම් බලාගෙන කරේ නෑ උදව්වක් විදිහට අපි කරේ. ඒවට අපිට විශ්වෙන් කොහෙන් හරි අපිට ඒව හම්බ වෙනවා. anyway මම ඔයගලන්ට මගේ room tour මගේ ඇඳ හරි මෙතන මේ තියෙන මගේ room එක මේ තම මම දේශනාව තිබ්බේ මේ මගේ මේක ඇරිහම පේන්නේ ඔක්කොම දැන් මේ මීදුමෙන් වැහිලා තියෙන්නේ වහිනවා මෙහාට අද නැත්නම් මේ ස්කයි ටවර් එක තමයි මගේ බෙඩ් එකේ ඉඳන් කෙලින් බලනකොට පේන්නේ ඕකේ එහෙනම් මම තියන්නම් හැමෝටම හොඳ එහෙනම් සුබ දවසක්